In the quiet chambers of life and death, where science meets the human spirit, lies a mystery as profound as life itself. What if the heart carries more than blood and rhythm? What if it holds memories, emotions, even fragment of a soul? मेला मैं කවුද හොයන්නේ? මාමේ මේ ජනනි වික්‍රමසිංහ මැඩම්ගේ ගෙදරද? ඔව්. මෙලා मैं කවුද? මාමේ ජනනි මැඩම්ව මමයි ආච්චි ඉස්පිරිතාලේ ඉන්න කාලේ ඉඳන්ම දන්නවා. ඒකයි බලන්න ආවේ. මෙලා मैं කොහෙන්දද දෙන්නේ? හොරනින්දන් මාමේ. හොරනින්ද? ජනනි මැඩමුයි දුනිත් පුතයි ගියා ක්‍රිකට් සෙල්ලම් කරා. මාමේ මැඩම් වෙන්න පරක්කු වෙයිද? වෙලාවක් නම් කියන්න බෑ. හැබැයි ওই ක්‍රිකට් මැච් එක ගහන්නේ මේ ළඟ පිටේනේ. දෙන්න මෙතන ඇති. පුතාට ඕන නම් එතනට කියලා හම්බ වෙන්න පුළුවන්. හොඳයි මාමේ. ස්තුතියි. मैडम 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 जननी विक्रमसिंहද? ඔයා කවුද? මම මනෝජ් දිසානායක. මොහන් දිසානායකගේ පුතා. මට මැඩම් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? වාඩි අපි ලංකාවට ආව කියලා දන්නේ කොහොමද? මම මැඩම්ව Facebook ෆලෝ කරනවා. අර ඉන්නේ මගේ පුතා. අර ක්‍රිකට් ගහන්නේ. ටයිම් අවුට් එකක්. මනෝජ් අයිස් ටී එකක් බොනවද?
මම මේක පුතාට දීලා. පුතේ මේ ඇවිල්ලා තේක බීලා යන්නකෝ. මොන මොසල්කමක්ද මේ? මේ දරුවා තව ටික දවසකින් ඉලන්දාරියෙක් වෙනවා. මෙහෙමද ඔබේ දරුවට සලකන්නේ මිනිහා? මූසලයා. මගේ මූසලකම නෙමෙයි උගේ මූසලකම. මොනවාද මනෝජ්ට මාත් එක්ක කතා කරන්න ඕනේ කිව්වේ? මැඩම්ට දැන් හොඳටම සනීපද? වරින් වරට පොඩි හතියක් නැත්තෙම නෑ. බෙහෙත් ගන්නවා දිගටම. මැඩම්ගේ මහත්තයා මේ පාර ලංකාවට ආවේ නැද්ද? මගේ මහත්තයා නැති වුණේ මගේ heart attack එකටත් අවුරුදු 4කට කලින්. ඒ කාලේ පුතාට අවුරුදු 10යි. පුතාට මං විතරයි හිටියේ. ඒ නිසා ડોක්ටර්ස්ලා හරි උනන්දු වුණා මගේ heart attack එකේදී මාව බේරගන්න. මම දන්නේ මනෝජ්ගේ ආච්චි විතරයි. මගේ සර්ජරි එක වෙලාවේ සයින් කරන්න ආවේ ආනේ. එයා මට කරේ ලොකු උදව්වක්. මැඩම් මගේ තාත්තා මාව අතෑරලා ගියා. ඒ කාලේ මට අවුරුදු 14යි. මගේ අම්මා මං ගොඩක් පොඩි කාලේ තමයි නැති වුණේ. මගේ අම්මා නැති වුණේ බඩේ ගෙඩියක ඔපරේෂන් එකකින්. එදා ඉඳන් මාව බලාගත්තේ තාත්තම්මා. මම ලොකු වෙනකොට මට තේරෙන්න ගත්තා තාත්තා මට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒ මගේ මිටිකම නිසා. තාත්තා දන්නවා මං කවදාවත් උස යන්නේ නැහැ කියලා. තාත්තම තාත්තට හැම වෙලේම බැන්නා. මම එයාගේ පුතා නේද? ඇයි මට මෙහෙම වෙනස්කම් කරන්න කියලා. තාත්තම තමයි මට හැම වෙලේම හිටියේ. Manoj, I'm so sorry to hear this. තාත්තට උමනාවක් තිබ්බා ඒ කසාද බඳින්න. ඒකට තාත්තම ගොඩක්ම විරුද්ධ වුණා. මම ගෙදර කාමරේ හැංගිලා ඔක්කොම අහගෙන හිටියේ. එදා තාත්තම්මා තාත්තා වෙලෙව්වා. මේ උඹ ඕන ලෝකයකට ගිහලා උඹේ ඕනකම් වලට ඕන ගෑණිය කරකට වරින්. හැබැයි මේ ගෙදරට නම් එක මේක ගෑණිය පතෙන්ද ඉඳ තියන්නේ දැනගනි. මේ දරුවා ඉක්මනට ඉලන්දාරියෙක් වෙන තවස් කියලා දවසකින්. ඒ දරුවා මොනවද මං හිතන්නේ? උඹ දැනගනි. උඹට මුළු ජීවිත කාලයටම මේ පව් ගෙවන්න බෑ. කිසිම තෙතමනයක් නැති මිනිහෙක්. පව්කාරයා. පල. තාත්තා මාව දාලා ගිය දවසේ ඉඳන් තාත්තම්මා මාව ලොකු මහත් කරන්න ගොඩක් මහන්සි ගත්තා. හරි. මේ පුතේ මෙන්න මේක මුදලාලට ගිහින් දෙන්න. ඊයේ සැරේ ඉතුරු වෙච්ච තව රුපියල් 5000ක් තියෙනවා. ඒකත් ඉල්ලන් එන්න.
හොඳේ මේ අම්මට වෙන්දලා යන්න. තාත්තම්මේ මෙන්න ලියුමක් ඇවිල්ලා. තාත්තම්මේ සල්ලි හම්බුණා. ඔය මේසුන්ගෙන් තියලා බලන්න පුතේ. තාත්තේ පුලියුමක් තාත්තම්ම පුච්චනවා මම දැක්කා. එදා ඉඳන් තාත්තට මොනව නැද්ද කියලා මම දන්නේ නැහැ. ඊට අවුරුදු දෙකකට පස්සේ තාත්තම්මට මහා ස්පිරිතාලයෙන් පණිවිඩයක් ආවා තාත්තගේ අවසන් කැමැත්තට අත්සන ඉල්ලලා. එදා තමයි අපි දැනගත්තේ තාත්තා නැති වෙලා කියලා. තාත්තා නැති වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින්. අවසන් කැමැත්තේ තාත්තා ලියලා තියෙනවා තාත්තගේ අවයව දන් දෙන්න කැමතියි කියලා. එදා මට පුදුමත් හිතුණා. තාත්තා වගේ කිසිම දෙයක් රුස්සන්නේ නැති මිනිස්සෙක් මේ වගේ හොඳ වැඩකට කැමැත්ත දීපු එක් ගැන. තාත්තම්මයි මමයි ඉස්පිරිතාලට ගියාම තාත්තා වෙනුවෙන් පිට නැන්ද කෙනෙක් ඇවිත් හිටියේ නෑ අත්සන දෙන්න. එදා අපිට තේරුණා තාත්තා කසාද බැඳලා නැති බව. මැඩම්ගේ බ්ලඩ් ගෲප් එක තාත්තට ගැලපෙන හින්දා දොස්තරලා තාත්තම්මගෙන් අස්සන ඉල්ලලා තිබ්බා. මැඩම්ට දමනි බද්ධ කරන්න. මනෝජ් මට ඇත්තටම කියන්න ඇයි අද ඔයා මාව බලන්න ආවේ කියලා? මැඩම් මට තාත්තා ආයේ හුස්ම ගන්නව අහන්න ඕනේ වුණා. එහෙනම් දැන් කරන්න තියෙන එකම දෙයයි මනෝජ්. මනෝජ් තාත්තට සමාව දෙන්න. අතැගිලි මැද තරඟයක සුහුඹුල කිය කරදඩු පා දික් නොවන පුතුගේ පෙනුම දැසට පිළිකුල් වන්ට මිනුම උසද පියසිනි හස මනින්නට තිරිසන් කමට මනුසත් ගුණ ඈඳී අනනල පුදා දිවියත්
බේරාදුනිමි ගතින් වෙනස් වූ නිවසක හිමි තනිවී මනනල හඬන්නේ ඒ මාගෙය පුතුනි පින්වත් සිරුරකට දන්දුන් පනනලමා අසන් පුතුනි සමාව ඔබේ අයදිම්මා පියකුගේ අඩුවකට ආදේශනකින්මා මගේ මූසලකම නෙමෙයි උගේ මූසලකම. තාත්තම්මේ
පුතාට සමාව දෙන්න.